Sinihas misaka kisi mohotaka dukat nudung paturai suvada dasat daslesat sadum Budu aru pawakala sammanayata badum amma tamai gedaraka wada vesena budum amma tamai gedaraka wada vesena budum පිම්පෙත් අනුමෝදන් කිරීම සඳහා ඒ වගේම ලැබුවා වූ නාවසට ආශිර්වාද ප්‍රාර්ථනා කරනුයි මේ උතුම් පින්කම සිදු කරනු ලබන්නේ විශේෂයෙන් අපේ සම්බුද්ධ පූජාවෙන් අනතුරුව දැන් බලාපොරොත්තු වන්නේ ඒ විශේෂ කාව්‍ය ධර්ම දේශනාව පැවැත්වීමටයි ඒ සඳහා අපගේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මෙම ධර්ම මණ්ඩපයට වැඩම කරන ලද්දේ පළව ශ්‍රී පුෂ්පාරාම විහාරාධිකාරී අලව දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේකාධිකාරී පාරමිතා සඳහන් පදනමේ ගරු සභාපති රූපවාහිනී ගුවන්විදුලි විචිත්‍ර ධර්ම කතික කාව්‍ය විශාරද කවිපති රාජකීය පඬිත පූජ්‍ය ගරේ කන්දේ චන්ද්‍රරතන ආම්රන් වහන්සේ ඉතින් අපේ ආම්රන් වහන්සේ මා හිතන විදිහට ඊයේ පොයේ දවසේ ස්වර්ණ වාහිනියේ යුගාසන ධර්ම දේශනාවක් සජීවී කළා. ඒ නිසා අපේ ආම්රන් වහන්සේ ඉතාමත්ම කාර්යබහුලයි. මේ වගේ විවිධ ධර්මානුශාසනා සඳහා සමාජ සත්කාර රාශියක් කරන තරුණ ආම්රන් වහන්සේ නමක් ඔබට මතකද මීට වසර දෙකකට උඩදී අපේ විහාරස්ථානයේ මේ බෝධිපාකාර විවෘත කිරීමේ පුණ්‍ය උත්සව වෙනුවෙන් මෙම විහාරස්ථානයට වැඩමවා විශේෂ ආශිර්වාද පූජාවක් සිදු කරනු ලැබුවා. ඒ නිසා අද දවසේ මේ සියලු ස්වභාවික කරදරත් මේ සෑම දෙයක්ම විඳදරාගෙන අපේ ආම්රන් වහන්සේ වේලාවට මේ ස්ථානට වැඩම කරනු ලැබුවා. ඒ නිසා මා ප්‍රතිමේම විහාරස්ථාන වෙනුවෙන් දායක පින්නතුලා වෙනුවෙන් ඉතාමත්ම ගෞරව නමස්කාර පූර්වක අපේ ආම්රන් වහන්සේ පිළිගම් සිටිනවා කවුරු සාදුකාරයක් දෙන්න. ඒ වගේම මේ උතුම් පින්කමේ දායකත්වයේ දරනු ලබන්නේ විශේෂයෙන් සිංගප්පූරුවේ සේවයේ නියුතු එල්.ඒ. ලියන්දෙනිය මහත්මිය තුළු ඒ ආදරණීය මෞතුමිය ප්‍රධාන පවුලේ සමදෙනා විසින් විශේෂයෙන් මේ පවුලේ හැමදෙනා විසින් මෙම වසරේ අපේ විහාරස්ථානයේ කටින මහා පින්කමේ දායකත්වයේ දරලා ඉතාමත්ම නොමසුල් කැපකිරීමකින් ඉතාමත්ම අලංකාරමත් කටන පින්කමක් සිදු කරනු ලැබුවා. විශේෂයෙන් මහනුවර ප්‍රදේශයේ සිට මේ බුදු බිමට රත පෙරහැරක් සමග ඒ කටන ජීව රාජ්‍යත් ඒ වගේම මේ අපට ඉදිරිපිට පේන බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩමවා කරනු ලැබුවා. ඒ නිසා විශාල පින්කම් මාලාවක් එම දෙමස පුරා සිදු කරනු ලැබුවා. ඒ නිසා මෞතුමියත් පුරා සතුටු වෙනවා. ඒ නිසා එම පවුලේ හිතවත් අපේ හිටපු නාගරික මන්ත්‍රී ඒ වැඩිමහල් සහෝදරතුමා ඇතුළු ඒ අය සිහිපත් කරනුයි මේ පින්කම සිදු කර ලබන්නේ. අපේ ලියන්දෙනිය මහත්මිය මේ විහාරස්ථානයේ පමණක් නොවේ සෑම බොහෝ විහාරස්ථානයන් වලට ශාසනය වෙනුවෙන් ගොඩාක් අපකප වෙමින් කටයුතු කරන මහත්මියක්. ඒ නිසා ඒ වගේම මේ දිනවල පවතින මේ ආර්ථික අර්බුදයක් සමග විශාල පිරිසකට විවිධ පළාත්වල වීර්යහාල මරු බෙදා දෙමින් දරුවන්ට පාසල් උපකරණ බෙදා දෙමින් ලොකු මහත් සමාජ සත්කාර කරන මහත්මියක්. ඒ නිසා අපේ මෞතුමියගේ මේ පින්කම වෙනුවෙන් එතුමිය විශාල කැපකිරීමක් කරමින් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරනු ලබනවා. එවනම් මේ අවස්ථාවේ මා ගෞරව නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා අපේ හාමුදුරන් වහන්සේට
මේ උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සෝදානම් වන්නේ සදහවත් ඔබ හැමදෙනා බොහොම ගෞරවයෙන් ධර්ම ගෞරවයේ සිත් පෙරදැරිව මේ උතුම් ධර්මානුශාසනාවට මෙතෙන් සිට සමන්විතම් කරන්න අපි හා බණාසන්න සියලු දෙවිවරු සාදු සිත් පෙරදැරිව වැඩම කරත්වා සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අති ගෞරවනීය මේ විහාරස්ථානයේ විහාරාධිපති අපේ කල්යාණ මිත්‍ර පින්වත් යටිහෙළවල සිරිසොමන ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මේ උතුම් පුණ්‍යවන්ත විහාරස්ථානයට වැඩමවා වැඩ සිටින සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න ගුණවන්ත මේ විහාරස්ථානයේ දායක පින්වතුන්ලා වගේම අද මේ උතුම් සද්ධර්ම දේශනාවේ බැතිබර දායකත්වයේ දරන සිංගප්පූරුවේ සේවයේ නියුතු එල්ලේ ලියන්දිනිය මහත්මියගේ දයාබර මෑණියන් ප්‍රධාන පවුලේ සදහැවතුනි ඒ වගේම මේ උතුම් ධර්ම දේශනාව සවන් දෙන ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි අපේ යටිහෙළගල සිරිසුමන ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ දයාබර මෞතුමිය අභාවයට පත් වෙලා ඒ ආදරණීය මාතාවගේ තෙමස්පෝරණ ගුණානුස්මරණීය පින්කම හැටියටයි අද මේ මහා පින්කම සංවිධානය කරගන්න යෙදුණි. එතුමියට පුණ්‍යානුමෝදනා පිණිස අපි මේ උතුම් සද්ධර්ම දේශනාව ආදරණීය අම්මා තාත්තගේ ගුණ සිහිපත් කරමින් ඒ අයට පින් දෙමින් මේ උතුම් දේශනාව කාව්‍ය සංකල්පනා සහිතව ඔබට දේශනා කරන්නයි සෝදානම් වන්නේ. එහෙමනම් සදහැවතුනි අපි කවුරුත් අපේ ආදරණීය මවට පියාට උපහාර වේවා. අපි මේ ලබන අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් යටිහෙළගල සිරිසොමන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වැනි යතිවරයාණන් වහන්සේ නමක් මේ ලෝකීට දායාද කළ පෝෂණය කළ උස්මහත් කළ දෙතනේ කිරි දීලා සම්බුද්ධ ශාසනයේ කාලෝක කරන බුදු පුතෙක් බවට පත් කරන්න ජීවය ලබා දුන් ආදරණීය රත්තරන් අම්මට අනුමෝදන් වේවා. එතුමියගේ භවගාමී ජීවිතයේ සුවපත් භාවයට පත් වේවා. සසර දුකින් මිදී උතුම් වූ අමා මහ නිර්වාණ ධාතුවම සාක්ෂාත් කරගනිත්වා. සාදු සාදු සාදු. අපේ බුදුහාමුදුරුවෝ අපට දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මයේ දේශනා සවන් දීමට පෙර ආතුව සදහැවත් ඔබ හැමදෙනාම
තුනුරුවම් සතු සූවිසි අනන්ත මහ ගුණ බලයෙන් මේ මුළු මහත් ලෝක ධාතුවම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියන උදාාර ප්‍රාර්ථනාව සිත් පෙරදැරිව මා කිව්වහම මෙහෙම කියන්න බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි ධම් ගුණ අනන්තයි ධම් ගුණ අනන්තයි ධම් ගුණ අනන්තයි සංඝ ගුණ අනන්තයි සංඝ ගුණ අනන්තයි සංඝ ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ බලයෙන් අනන්ත ධම් ගුණ බලයෙන් අනන්ත සංඝ ගුණ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පැමිණෙත්වා සාදු 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 සදහැවතුනි මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ পদවි පහක් තියෙනවා. ඒ ශ්‍රේෂ්ඨ পদවි පහ තමයි සම්මා සම්බුදු පදවිය, පසේ බුදු පදවිය, මහරහත් පදවිය සහ මාතෘ පදවියයි පිතෘ පදවියයි. ඔබ දන්නවා සම්බුදු පදවිය කියලා කියන්නේ නිකෙලෙස් පදවියක්. ඒ වගේම පසේ බුදු පදවිය කියන්නේ නිකෙලෙස් පදවියක්. මහරහත් පදවිය කියන්නේ නිකෙලෙස් පදවියක්. මේ නික්ලේශී පදවිත්‍රයට අමතරව ශ්‍රේෂ්ඨත්වයෙන් බොහොම ගෞරවයෙන් පුදන්නට පුළුවන් අනිත් පදවි දෙක තමයි මාතෘ පදවිය සහ පිතෘ පදවිය. බුදුහාමුදුරුවෝ සම්මා සම්බුදු වදනින් ලොව බුද්ධත්වයේ ලැබපු බුදුවරු හා සමානයයි අම්මයි තාත්තයි දෙන්න හඳුන්වන්නට යෙදුණා. බුද්ධෝ විය මාතා බුද්ධෝ විය පිතා. මේ ලෝකේ දරුවන්ට අම්මා තාත්තා කියන දෙන්නා හරියට බුදුවරු වගේ බුදුරජාණන් වහන්සේ හා සමානව වඳින්න පුළුවන්, පුදන්න පුළුවන්, ආශිර්වාද ලබා ගන්න පුළුවන් උත්තුංග දෙන්නෙක් ඉන්නවා නම් ඒ අම්මයි තාත්තයි දෙන්න.
අපි අද ඉරතරන් අම්මා තාත්තා පිළිබඳව ඔබට දහම් කරුණු කීපයක් සිහිපත් කරනවා. මේ ලෝකේ ඇයි අපේ අම්මා තාත්තා අපිට බුදුහාමුදුරුවෝ හා සමාන වෙන්නේ? මේ අසන්න සෙනෙහස මිසක කිසි මොහොතක දුක නොදුන් පතුරයි සුවඳ දස අත දස ලෙසට සඳුන් බුදු අරු පවා කළ සම්මානයට බඳුන් අම්මා තමයි ගෙදරක වැඩ වෙසෙන බුදුන් අම්මා තමයි ගෙදරක වැඩ වෙසෙන බුදුන්. අම්මා කියලා කියන්නේ දරුවන්ට සෙනෙහස ආදරේ කරුණාව ලබා දෙන උතුම් කෙනා. මේ ලෝකයේ අපි ඉපදුනහම අපිට ඕන තරම් ආදරේ කරන්න ඉන්නවා. ඉපදුනහම ඉපදිලා අලුත අපිට ගොඩක් අය ආදරේ. අපි වෙබිනවා, අපිව පපුවට තද කරගෙන අපිට ආදරෙන් කතා කරනවා, සෙනෙහස දක්වනවා. ඊ අපි ඉපදුනාට පස්සේ මේ ලෝකේ අපි ඉපදෙන්න පෙර ආතුව අපිට කවුරු හරි ආදරය කරනවා නම්, අපිව දකින්නත් පෙර අපිට ආදරය කරනවා නම්, අපිව දකින්නත් පෙර අපි වෙනුවෙන් කැපකිරීම කරනවා නම්, ඒ අම්මයි තාත්තයි දෙන්නේ. මෙතන ජීවත් වෙන මේ බණ අහන ඔබ කවුරුත් දරුවෝන්ගේ තැන ඉඳලා කල්පනා කරන්න. අපි කාටත් මේ ලෝකේ අම්මා කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් අම්මා කෙනෙක් ඉඳලා තියෙනවා. අම්මගේ අගේ දැනෙන්නේ ජීවත් වෙලා ඉන්න අයටද වැඩිපුර නැති අයටද කියලා කියන්නකෝ. නැති වුණාම තමයි අපිට ගොඩක් දැනෙන්නේ. ඒ වුණාට බුදුහාමුදුරුවෝ අපට වදාළේ නැති වුණාම නෙමෙයි දැනෙන්න ඕනේ ඉද්දි කියලා. ඉද්දි දැනෙන්න ඕනේ. ඉද්දි දැනෙන්නේ නැති ඔබට. මේක ඔබනේ දන්නේ. නේද? ඉද්දි දැනෙන්නේ නැති. බුදුහාමුදුරුවෝ සිගාල ගෘහපතියට දෙමව්පියන් ගෙන් දරුවන්ට විය යුතු යුතුකම් සහ දරුවන්ගෙන් දෙමව්පියන්ට විය යුතු යුතුකම් පිළිබඳව අනුශාසනා කළා. ඒකෙදී දරුවෝ දෙමව්පියන්ට කළ යුතු යුතුකම් 5ක් දේශනා කළා. ඒ 5න් 4ක් තියෙන්නේ ජීවත් වෙලා ඉන්න දෙමව්පියන්ට කරන්න තියෙන යුතුකම් 4. 5න් 4ක් හැරිච්ච දැසට. මොකේටද? හැරිච්ච දැසට. 5න් 1ක් මැරිච්ච දැස වෙනුවෙන්. හැරිච්ච දැස කියලා කියන්නේ ජීවත් වෙලා ඉද්දි. මැරිච්ච දැස කියන්නේ ජීවත් වෙලා නැතුවම මලහම. එතකොට මේ 4න් මේ 5න් 4ක් දරුවෝ ජීවත් වෙලා ඉන්න අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් කරන්න ඕන. අද අපේ හාමුදුරුවන්ගේ අම්මා සිහිපත් කරලා පින්කම කරන හින්දා අද මාතෘ පදවිය අම්මා කියන වචන තුන මූලික කරගෙන
ඒ කියන්නේ වැඩිපුර අපි මේ දේශනාව තුළින් මතු කරන්න උත්සාහ කරනවා. මව්ගුණ දේශනාවක් නිසා අපි අන්තිමට කවි ටිකක් කියලා අම්මට ආශිර්වාද කරලා පින් දීලා දේශනාව නිමා කරමු. අපේ හාමුදුරු පිළිත් දේශනාවට සෝදානම් වෙලා ඉන්න වෙලාවේ අනිත් එක අපිට සබාදහම බාධාවමනේ කරන්නේ. ලයිට් නැහැ. ගියාපුවාම වෙලාවට යනවනේ ලයිට්. වෙලාවට ගියාට වෙලාවට එන්නේ නැහැ. වෙලාවට යන වැඩේ නම් කරනවා. කොච්චර කාර්යබහුල වුණත් හරියට වෙලාවට තප්පරයට මිනිත්තුවට ලයිට් කැපුවට තප්පරයට මිනිත්තුවට ලයිට් ආපහු දෙන්නේ නැහැ. කොහොමදත් ගන්නකොට තියෙන කතා දෙනකොට නැහෙනේ නේද? දන්නව ඇතිනේ. ඉතින් ඒ මදිවට අලි මදිවට කොටි කියලා අපි අහලා තියෙනනේ කතාව නේද? ලයිට් නැතිව විතරක් නෙවෙයි වහිනවත් එක්ක නේද? එතකොට අලි මදිවට කොටි වගේ වැස්සයි ලයිටුත් නැහැ. සබාදහම අපට දෙනකොට දෙනවා රිදෙන්නම නේද? ඒ හින්දා කරන්න දෙයක් නැහැ. අපිට අහලා තියෙනවනේ සබාදහමට නොවන අවනත ලෝවේ කිසිවක් නැහැ කියලා. අපි කැමති වුණත් අකමැති වුණත් අපිට සබාදහම දෙන්න හොඳ නරක දෙකටම මුහුණ දෙන්න වෙනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මුහුණ දෙන්නම වෙන හින්දා අකමැති නොවි කැමැත්තෙන්ම මුහුණ දෙන්න. මොකද අකමැති උනායි කියලා ඉතින් වැඩක් නැහැනේ. අකමැති වුණාම වෙන්නේ අපේ හිත රිදෙන එක. අපි ඒකට අනුගත වුණාම අපිට රිදෙන එක ටිකක් අඩු වෙනවා. ඒ හින්දා සබාදහමට අනුගත වෙන තරමටම අපේ සිතුවිලි රිදෙන එක ටිකක් අඩු කරගන්න පුළුවන්. ඉතින් අම්මා මේ ලෝකේ තියෙන ලස්සනම අකුරු තුන. අපි ඉස්සල්ලාම ලියන අකුරක් අයන්නනේ. අයන්න. ඉස්සල්ලාම ලියන වචනේ අම්මා. ඉස්සල්ලාම කියන වචනේ අම්මා. ජීවිතේ ඉපදිච්ච දවස් ඉඳලා මැරෙනකම්ම කවුද මතක් වෙන්න ඕනේ? අම්මා මතක් වෙන්න ඕනේ. අම්මා මතක් වෙන අවස්ථා හැමතැනම තියෙනවා. හොඳටත් මතක් වෙනවා, සමහරුන්ට නරකටත් අම්මා මතක් වෙනවා. අම්මා මතක තියෙන්න ඕනේ. මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨ වටිනාම සම්පත තමයි අම්මා. අපේ අම්මා තාම ජීවත් වෙනවා. ඉතින් එතුමියට අපි හරි ආදරෙයි, ගෞරවයි. අම්මා කියන පදවිය තමයි ශ්‍රේෂ්ඨ පදවීන් අතර ඉතාමත් වටින ශ්‍රේෂ්ඨ පදවියක්. මේ ලෝකේ වහන්සේ කියන ශ්‍රේෂ්ඨ පූජනීය ගෞරවාන්විත වචනේ භාවිත කරන්න පුළුවන් දෙන්නෙක් අම්මා සහ තාත්තා. දැන් අපි බුදුහාමුදුරුවන්ට බුදු පියාණන් වහන්සේ කියලා භාවිත කරනවා. පසේ බුදුරජාණන් වහන්සේ, මහා රහතන් වහන්සේ, ගෞරවාන්විත වචනයක් වහන්සේ කියන වචනේ. ඊළඟට ස්වාමීන් වහන්සේ කියලා අපි භාවිත කරනවා. ඊළඟට පොත් දෙකකට අපි වහන්සේ කියලා භාවිත කරනවා. මොකටද? 550 ජාතක පොත්, පිරුවානා පොත් වහන්සේ. වහන්සේ කියන නම භාවිතා කරන්නේ ගෞරවයක් ලැබිය යුතු තැනකට. ඊළඟට මෑණියන් වහන්සේ, පියාණන් වහන්සේ කියලා අපි භාවිත කරනවා. ඒ වගේ වෙන කාටවත් වහන්සේ කියලා භාවිත කරන්න බෑ. අපි කොතනකවත් මාමා වහන්සේ කියලා අහලා නැහැ. නැන්ද වහන්සේ කියලාත් අහලා නැහැ. ලොකු අම්මා වහන්සේ කියලාවත් මහප්පා වහන්සේ කියලාවත් අහලා නැහැ. පියාණන් වහන්සේ, මෑණියන් වහන්සේ කියලා අහලා තියෙනවා. සමහරු නම් ගොන්නුන්ට භාවිත කරන ගොන් වහන්සේ කියලා. හැබැයි ඒක ඉච්චර ගැළපෙන වචනයක් නෙවෙයි.
ඒක ගැළපෙන එකක් නෙවෙයි. ඒ හින්දා ගොන් වහන්සේ කියන එක භාවිත කරන්න බෑ. මොකද වහන්සේ කියන එක ගොන්නුන්ට දාන්න ටිකක් අමාරුයි. ගැළපෙන්නේ නැහැ. ඒක ගලපලා කියාගත්තට ගැළපෙන්නේ වචනයක් නෙවෙයි. ඉතින් මේ පූජනීය ගෞරවයක් ලබන්න පුළුවන් ශ්‍රේෂ්ඨ පුජ්‍යලයන්ටයි ඒ වචන භාවිත කරන්න පුළුවන්. භතෝ නේසං භරිස්සති බුදුහාමුදුරුවෝ ශාසනා කරන අම්මා තාත්තා වෙනුවෙන් කුදුමහත් කටයුතු සිද්ධ කළ යුතු උපස්ථාන කටයුතු අප උපකාර බතින් බුලතින් සංග්‍රහ කිරීම ආදී අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් දරුවෝ කරන්න ඕනේ. අපට කරන්න පුළුවන් එකයි. මොකද්ද? ඉපදුන දවසේ ඉඳලා යමක් තේරුම් ගන්නකම් කරන්න පුළුවන්. කරන්නේ අඬන එක විතරයි. අඬන එක විතරයි. ජීවිතයේ අම්මා කෙනෙක් දරුවෙක් අඬනවා දකින්න කැමති වෙන්නේ ජීවිතේ එක වතාවයි. එක වතාවයි. ඒ කොයි වෙලාවෙද? ඉපදුන වෙලාවේ. ඊට පස්සේ දරුවෙක්ගේ කඳුළු දකින්න අම්මලා කැමති නැහැ. සිනාමුසු මුහුණෙන් ඉන්න දරුවන්ගේ හිනාව දකින්න විතරයි හැම අම්මා කෙනෙක්ම කැමති වෙන්නේ. නමුත් පුංචි කාලේ ඉපදිච්ච දවසේ ඉඳලා තමන්ගේ දේවල් තමන්ට කරගන්න බැරි කාලේ දරුවෝ කරන්නේ අඬන එක. දරුවෝ හදපු පෝෂණය කරපු මව්වරු පියවරු දන්නවා තමන්ගේ දරුවෝ වෙනුවෙන් තමන් කොයිතරම් කැපකිරීමක් කළාද කියලා. එතකොට ඒ අයත් හිතන්න අපේ අම්මා අපේ තාත්තා අපි හදන්න ජීවිතේ කොයිතරම් කැපකිරීමක් කළාද කියලා. ඉස්සර අද වගේ නෙවෙයි. ඉස්සර අම්මලාට මේ අපේ ලියන්දෙනිය මාතා මහත්මියගේ අම්මා හැම ඉන්නවා. තව වයෝවෘද්ධ ගොඩක් අම්මලා ඉන්නවා. වයෝවෘද්ධය අපි දැන් ඉන්න නූතන අම්මලාට වඩා එදා අම්මලා ගොඩක් දුක් විඳා අදට වඩා නේද? ඒගොල්ලෝ දුක් විඳේ දරුවෝ හැදුවේ දරදිය ඇදගෙන. මොනවද ඇදගෙනද? දරදිය ඇදගෙන. දැන් අපේ ත්‍රිසමන හාමුදුරන්ගේ අම්මත් එහෙම තමයි. දරදිය ඇදගෙන. අද දරදිය අදින්නව අඩුයිනේ. නේද? දරදිය අදින්නේ අද ගණන් උනත් ගෑස් එක තියෙනවා. වතුරත් ගෙදරම තියෙනවනේ අද. ලිංගාවට යන්නේ නෑ අද ගොඩක් අය. උකුලේ කලේ උකුලේ තියාගෙන දරමිටියේ ඔළුවේ තියාගෙන එහෙම ලඳක් දකින්න අපිට අද නෑනේ. අද ගෑස් එක ත්‍රිවිල් එක දාගෙන ගෙදරටම ගේනවා ගණන් වුණාට. ඉස්සර අම්මලාගේ නෙවෙයි අද අම්මලාගේ ටිකක් ගෑස් වැඩි. එතකොට ඉස්සර දරදිය ඇදගෙන තමයි අම්මා හැදුවේ. අද දරදිය ගෙදර තියෙද්දි අම්මලා තාත්තලා තියෙන ආර්ථික අපහසුකම් නිසා වෙන්න ඇති. ඉස්සර දරදිය ඇදපු මව්වරු පියවරු දරුවෝ පහක්වත් අඩුම හැදුවා. නේද? අඩුම දරුවෝ පහක්වත් හැදුවා. හැබැයි අද කතා අහන්න වෙන හින්දා ඒක හදලා අවසන් කරනවා. නේද? ආර්ථිකය අපහසු හින්දා වෙන්න ඇති. දරුවෝ හදන්න ආර්ථිකය අපහසු වුණාට එක එක වෙන මංගල්‍ය කරන්න නම් ඕන තරම් ආර්ථිකයේ තියෙන බවක් සමහරක් දැක්කහම අපට පේනවා. ඒකත් අපි මේ දේශනාවල කියන්න ඕන කාරණාවක්. අම්මා කොයිතරම් මේ ලෝකයේ අපි වෙනුවෙන් කැපකිරීමක් දුකක් විඳිනවද? දරුවෙක් මේ ලෝකේ තමන්ගේ කුසී පිළිසිඳ ගත්තා කියන පණිවුඩේ එනකොට හරියට හිසේ මලක් පිපුණා වගේ. එදා ඉඳලා කුස තුල වැඩෙන කලලය ආරක්ෂා කරගෙන දරුගැබ රකින්න අම්මලා කොයිතරම් වෙහෙසක් මහන්සියක් කැපකිරීමක් සිදු කරනවද? කන්න පත අතට ගත්තහම ආහාරපතේ තියෙන ආහාර තමන්ගේ දරුවගේ කුසී වැඩෙන දරුවට
අපහසුයක් වෙයිද? කුසේ ඉන්න දරුවට ඒ ගන්න ආහාර වලින් මොකක් හරි විපතක් වෙයිද කියලා කන්න ගන්න බත්පත් කන්න කලින් දෙපාරක් හිතනවා. බොන්න ගන්න බීම එක තේ කහට ටිකක් වේවා රස්නෙට බොන්න නැතුව තද රස්නෙට බොන්නේ තද සීතලට බොන්නේ තමන්ගේ කුසේ වැඩෙන දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් එක ඇලයකට නිදා ගන්න බෑ. මට වැඩි හොඳට දරුවෝ වදපු අය දන්නවනේ මම දන්නේ ඒක ওই තරම් ලස්සනට කියන්න. මට ඒ ගැන දන්නේ නෑනේ. මොකද අපිට ළමයි හම්බෙන්නේ නෑනේ. ළමයි හම්බෙන අය දන්නවා. දරුවෝ හදන්න දරුවෝ කුසේ වැඩෙනකොට දරන අත්දැකීම අපිට ඉතින් අපේ අම්මගෙන් අහගත්තට ටිකනේ අම්මේ කොහොමද මේ කොල්ල ඇතුලේ ඉන්නකොට දැඟලුවේ කියලා අහනවා. එතකොට කියනවා පුතේ මෙන්න මෙහෙමයි ඔබ කළේ කියලා. ඒ ටික තමයි මම කියන්නේ. එක එක අම්මලාට එක එක විදිහට කායික අපහසුකම් දැනෙන්න ඇතිනේ. මම දැක්ක පහුගිය දවස්වල වීඩියෝ එකක් තියෙනවා දරුවෙක් කුසේ බඩට විදලා පයින් ගහනවා. ඇඟිලි එළියට මතුවලා පේනවා නේද? බඩේ බොක්සින් ගහනවා. ඒතර කොච්චර අමාරුද බලන්න අපේ ඇඟිල්ලක පොන්චි විසර ගෙඩියක් ආවොත් අපිට ඕක කොච්චර වේදනාවක්ද කොච්චර අමාරුවක්ද අපහසුවක්ද බරක්ද මාස 9මාරක් දරුවෙක් කුසේ දරාගෙන ඉන්න එක කොයිතරම් අමාරුද. සමහරක් දරුවෝ අහනවානේ දෙමව්පියන්ගෙන් අපි වෙනුවෙන් මොකද්ද කළේ කියලා අහනවානේ. මෙහෙ එහෙම අහන අය ඉන්නවද දන්නෙත් නැහැ. මට හිටියත් කමකුත් නැහැ. එහෙම අය ඉන්නවා ගොඩක් තැන්වල. මොනවද කළේ කියලා අහනකොට මුලින් ඉඳලා කියලා දෙන්න බඩ ඉන්දෝගෙන ටොක්ක්ක් එහෙම ඇනලා මෙන්න මේකයි කළේ කියලා දෙන්න. මේ බණට අපි මේ කියන වචන හරි වටිනවා. සමහර දරුවන්ට අද ඉන්න අයට අම්මා කියන දේ අහන්නේ තාත්තා කියන දේ අහන්නේ ඒගොල්ලොන්ගේ අඩිය උස්මහත් වෙනකොට ඇත්තෙන්ම සමහර වෙලාවට ගණන් ගන්නෙ නෑ. බලන්නකො අපේ අම්මලා අදටත් අම්මා කියන එක අපි අහනවා. අම්මා මම ඉස්සල්ලාම පන්සලට බාර දෙනකොට කිව්වේ කොල්ලෝ තනියෙන් නිද ගාවට යන්න එපා. තනියෙන් නිද ගාවට යන්න. මං අදටත් මම යන්නේ නැහැ තනියෙන් නිද ගාවට. පිටතැන් වල ගිහිල්ලා වතුරට බහින්න එපා කියලා තියෙනවා. අම්මා කියන්නේ නැතුව ඒක අහලා දවසක් වැඩේ වුණා මට. මහානත් වෙලා ඉන්නකොට ගියා නාන්න. ගියේ හොඳ තැනකට වලවේ ගඟට. යන්තම් 99.99 බෝට්ටුකාරයෙක් කියලා මාව බේරගත්තා. අම්මා කියපේ කහන්න නැතුව ගිහිල්ලා. මේ ලොකු වෙලා පොඩි කාලෙත් නෙවෙයි දැන් අවුරුදු 10ක් විතර ඉස්සෙල්ලා. අම්මා කියලා තියෙන්නේ වතුරට බහින්න එපා කියලා. පාසලට ආපු දවසේම කිව්වේ ඒක තමයි යන්න එපා නිද ගාවට කියලා. අදටත් අම්මා නිද ගාවට තනිය යනවද කියලා අහනවා. එතකොට අම්මා තාත්තා කියන එක අහන්න ඕනේ. ඒගොල්ලෝ මොකද්ද කොලේ කියලා අහනකොට ඕක කියන්න පුළුවන්. මේ ලෝකේ තියෙන දරුණුම වේදනාව තමයි දරුවෙක් ලෝකයට බිහි කරන එක. ප්‍රසූති වේදනාව. අඟුලිමාල පිරිත කියලා ගියත් ප්‍රසූති වේදනාව අම්මා දරන්න මෙපෑ. දරු දුක විලි දුක කියන්නේ ඒකටනේ. විලි වේදනාව. දරුවෙක් මේ ලෝකයට බිහි කරන්නේ ලේ හලලා. ඒ විතරක් නෙමෙයි ඉතිරි ලේ ටික කිරි කරන කාටද ඕක කරන්න පුළුවන්? ලෝකේ එක මිනිස්සෙකුටවත් ඕක වෙන කාටවත් කරන්න බෑ. අම්මට විතරයි කරන්න බෑ. විද්‍යාඥයින්ට කරන්නත් බෑ. එතකොට අම්මගේ ඇඟේ තියෙන රක්ත වර්ණලේ ශ්වේත වර්ණ ක්ෂීර ධාරාවක් බවට පත් වෙලා තන පොඩුවෙන් මේ ලෝකේ දරුවන්ට පොවන්නේ අම්මා. අම්මගේ කිරි බිඳු වල ශක්තිය මැරෙනකම්ම තියෙනවා. අම්මගේ ඇඟේ දුවන ලේ අපේ ඇඟේ දුවන්නේ. තාත්තගේ ඇඟේ නහර බැලක් ගන්න දුවන ලේනේ අපේ ඇඟේ දුවන්නේ. ඒ දෙන්න නිසානේ අපි මේ ලෝකෙට ඉපදුනේ අම්මයි තාත්තයි හින්දා. ඒ නිසා අපි මේ ලෝකයට උපාදනය කරපු ඒ දෙන්නට අපි සදා ණය ගැතියි. අම්මා වම් උරේ තාත්තා දකුණ උරේ තියාගෙන අවුරුදු 100ක් වටෙන් කළා. ඒ දෙන්නගේ ණයෙන් ගෙවෙන්න අපි කරන පින් මදි වෙනවා. ඒ නිසා
ජීවිතේ හද මඩලටම දැනෙන්න ඕන දෙන්නේ තමයි අම්මා සහ තාත්තා කියන මේ සත්පුරුෂ උත්තමාවියයි උත්තමයයි දෙන්න. ඒ නිසා අපි හැම වෙලාවකම අපිට පොන්චි කාලේ බැරි වෙච්ච දේවල් අපේ අම්මා අපි වෙනුවෙන් කළා. අඬන කලට අපි නැලෙව්වා. අපි අඬන්නේ නිදිමතටද බඩගින්නටද කියලා අම්මට හොඳ අවබෝධයක් තිබ්බා. කතා කරලා කියන්න බැරි වුණාට අපි ඇඬුවේ මොකක් හරි අසනීපයකටද කියලා අම්මා තීරුම් ගත්තා. ඇයට ඒ තිබුණු නුවණ වෙන කාටවත් නැහැ. දරුවා තීරුම් ගැනීමේ ශක්තිය අම්මට තිබුණා. අඬන්නේ නිදිමතට ඇය දන්නවා මේ අඬන්නේ නිදිමතට. මේ අඬන්නේ බඩගින්නට, මේ බඩේ අමාරුවට. මොකටද අඬන්නේ කියලා අම්මට හොඳ අවබෝධයක් තිබුණා. මේවා මේ ඇඟිලි මේ අතපා මේවා ඔක්කොම අම්මා අත ගගා හැදුවේ. නැත්තම් මේවා රුහිතට ගිහිල්ලා තියෙයි නේද? මේවා අත ගගා ඔළුව අත ගගා අම්මා අපිව හැදුවේ. නාවනකොට නිකන් නෑව්වේ නෑනේ හිල් පොල් කට්ටෙන් නෑව්වේ. දැන් හිල් පොල් කට්ට භාවිත කරනවද? නෑනේ. කරනවද? එහෙම නැති. ආච්චි කියපු හින්දා වෙන්නේ නැති. නැත්තම් හිල් පොල් කට්ට ඉතුරු කරගන්න නෑනේ. හිල් පොල් කට්ටෙන් නෑව්වේ. ඒත් නලලට අත තියලා නෑව්වේ. බලන්න මූණට වතුර එනකොට. එතකොට අපිට තිබ්බ ෆුල් ඉන්ෂුරන්ස් එක තමයි අම්මා. අම්මා තමයි රැකවරණේ. දැන් එක ඉන්ෂුරන්ස් දාගත්තට ෆුල් ඉන්ෂුරන්ස් එක තමයි අම්මා. එයා තමයි අපි හදාගත්තේ. අපි ඇඟිලි රවුම් කරේ නැත්තම් මේවා කොටුවට තියේ. හරියට අත ගෑවේ නැත්තම්. නැත්තම් කකුල් මෙහෙම ඔළුව ජපන් කඳ ජර්මන් කකුල ඉතාලි වගේ තියේ. මේවා හරියට අත ගාලා හැදුවේ. මූණ අත ගාලා ඔළුව අත ගාලා නැත්තම් මොල්ඩිය වගේ එකක් මේ හරිය එවිදින් තියේ හරියට අත ගෑවේ නැත්තම් නේද? හොඳට අත ගාලා මේවා හැදුවේ අම්මා. අපේ ස්පර්ශ කළේ අම්මා. බුදු කෙනෙක් මේ ලෝකෙ හදාගත්තේ අම්මා. ප්‍රජාපතිය අම්මා හැටියට බුදුහාමුදුරුවෝ මේ ලෝකෙ සම්බුද්ධත්වයට පත්වෙච්ච මහා උත්තම පුරුෂයා නිර්මාණය කළේ අම්මා කෙනෙක්. එතකොට අපිත් මේ ලෝකෙ හදාගත්තේ රත්තරන් අම්මා. අපිට බැරි කාලේ අපිට කැව්වේ අම්මා. අපිට ඇන්දෙව්වේ අම්මා. අපිව නෑව්වේ අම්මා. අපේ කැතයි කුණොයි දෙකම අත ගෑවේ අම්මා. අපි වෙනුවෙන් අය කැත කුණු කොච්චර කැවිලා ඇද්ද? එහෙන්දා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි අම්මා. එයාගෙන් ලබන ආශිර්වාදේ මහා ජීවයා. මගේ පුතාට තුනුරුවන්ගේ සරණයි දෙවියන්ගේ පිහිටයි කියලා කිව්වොත් ආයේක වචනේ වරදින්නේ අපිට මේ ලෝකේ අම්මා ඇත්ත වශයෙන්ම මහා කාරුණිකයි කියලා අපට කියන්න පුළුවන්. දරුවන්ට මුළු හද මඩලින්මයි ආශිර්වාද කරන්නේ. මට පුංචි කතාවක් මතක් වෙනවා. දරුවෙක් හිටියා නාහට අහන්න නැති කොල්ලෙක්. කොල්ලෝ කියන්නේ එහෙම තමයි. මමත් එහෙම තමයි. දවසක් මං ලින් 3කින් නෑවුවා. ලින් 3කින් නෑවුවා. ඒ කියන්නේ ඒ තරම්ම දඩබ්බරයි. කොල්ලෝ ටිකක් එහෙම තමයි. එතකොට හිටියා ගමක කොල්ලෙක් මහා දඩබ්බරෙක්. ඒක කියන එකක් අහන්නෙම නෑ මම පොන්චි කාලේ වගේ එකේ. අම්මා හැමදාම කියනවා පුතේ තනියම කැලේට යන්න එපා. ඒ කැලේ ඉන්නවා කොටියෙක්. කොටියෙක් ඉන්නවා. අර කොටිය කෑවෝ කියපු කතාව නෙමෙයි මේක වෙන එකක්. ඒකෙත් කොටියෙක් මේකෙත් කොටියෙක්. කොටි තාමත් ඉන්නවනේ පේන්නේ නැතුව. එතකොට අම්මා කියනවා පුතේ ඔබ යන්න එපා තනියම. මේක කියන දෙයක් අහන්නේ හැමදාම යනවා. කියන දේ අහන්නෙම නෑ. මම නාහට අහන්න නැති කොල්ලෙක්. ඉතින් දවසක් අම්මා තරහා ගිහලා කිව්වා පුතේ ඔබට දැන් යන්න එපා කියලා. මම දවස් 2-3ක් කිව්වා. අද නම් ඔබ ගියොත් ඔබ කොටිය කාපන් කිව්වා. අම්මා කිව්වේ. කොල්ලා ඒත් ඇහුවේ නෑ. ඒත් ගියා.
ටික වෙලාවක් යනකොට ගොරෝගෙන කොටියෙක් එනවා. ඊට පස්සේ කොල්ලට කරගන්න දෙයක් නැහැ. කොල්ලා ගිහිල්ලා ගහකට නැග්ගා. ගහකට නැගට කොල්ලා හරි බුද්ධිමත් කොල්ලෙක්. ගොන් කොල්ලෙක් නෙවෙයි. කොල්ලා ගහ උඩ ඉඳගෙන කියනවා අම්මා මට කිව්වනේ කොටියා එන්න කියලා. හැබැයි අම්මා කටින් කියපු එක වෙන්නේ නැතුව අම්මා හිතින් කියපු එක යන් කියලා කිව්වා. අම්මා කටින් කියපු එක කියන්නේ නැතුව අම්මා හිතින් කියපු එක යන් කිව්වා. අනේ අර කොටියා අනිත් පැත්ත හැරිලා ගියා. සමහර වෙලාවට අම්මලාට තරහ යනවා. අපේ අම්මා ගහපු ගිනි පෙඩි පාරක් තාමත් තියෙනවා. අපේ අම්මට ආයේ කතා නැහැ අතේ තියෙන එකෙන් ගහලා දිනවා. එහෙම නැත්තම් හදා ගන්න අමාරුයිනේ. ඉතින් බලන්න අම්මා කටින් බැන්නට කටින් සමහර වෙලාවට බයිනවා. ඒ වුණාට දරුවන්ට හිතින් ආශිර්වාද කරනවා. හිතින් ආශිර්වාද කරනවා. බලන්න මේ කතාවේ අම්මා කටින් කියපු එක නෙමෙයි හිතින් හිතපු එක යම් කියනකොට අනිත් පැත්තට එතකොට අම්මගේ හදවතේ තියෙන අප්‍රමාණ සෙනෙහස දයාව ආදරය අනුකම්පාව අපිට මෙච්චරයි මෙපමණයි කියලා සීමා කරන්න පුළුවන් කමක් නැහැ. මහා ගුණ කඳක් මහා පින් කඳක් මහා දයාබරිත වූ අනන්ත අප්‍රමාණ ගුණ තියෙන මහා පුණ්‍යවන්ත කෙනෙක් තමයි ආදරණීය අම්මා කියලා කියන්නේ. ඒ නිසා ජීවිතේ හැමදාම අම්මට අපි ආදරේ වෙන්න ඕනේ, ගරු කරන්න ඕනේ, නමස්කාර කරන්න ඕනේ. ඒ අය වයෝවෘද්ධත්වයටපත් වුණාම සමහර වෙලාවට අම්මා වයෝවෘද්ධත්වයටපත් වෙලා ලෙඩ ඇදට වැටෙන අවස්ථා තියෙනවා. ඒ වෙලාවේදී ඒ අය වෙනුවෙන් ප්‍රත්‍යුපකාර දක්වන්න ඕනේ, කවන්න ඕනේ, පොවන්න ඕනේ, අන්දවන්න ඕනේ. දුවාරක අපි කතාවක් තියෙනවනේ අම්මගේ වැඩ ටික කරන්න දුවෙක් ඉන්න ඕනේ කියලා. මම ඒකට විරුද්ධයි. අම්මා වැඩ කරේ දුවලඟ විතරක් නෙවෙයි වැඩිපුර වැඩ කරේ පුතා ළඟ. එහෙනම් අම්මගේ වැඩ කොටද දුවටත් වඩා අයිතියක් පුතාට තියෙනවා. නේද? අම්මා කාන්තාවක් වුණාට අම්මගේ කුදුමහත් කටයුතු කරන තැන දරුවෝ පුතා කියලා එකක් නැහැ. සමහර ගෙවල් වල ලේඩි එනකම් බලාගෙන ඉන්න සමහරක් පුතාලා ඉන්නවා. මම දන්නේ මෙහි ඉන්නවද කියලා මට එළියට කරන්න දෙයක්වත් නැහැ. එහෙම බලාගෙන ඉන්න එපා. අම්මගේ කැතකුණු ටික අත ගන්න වෙන කවුරුවත් වෙනකම් බලාගෙන ඉන්න බෑ. පුතා කියලා එකක් නැහැ. අපේ ආච්චි නාවලක් තියෙනවා. නාවලක් තියෙන මේ මහාන වෙලා ඉති. ඒතකොට ඇයි අපිට බැරි? ඒ අයනේ අපි වෙනුවෙන් ඒව කළේ. අපිට ටික කරන්න පුළුවන් හයිය තියෙනවා. ඒක කරන්න පුළුවන් මානසිකත්වයක් සත්පුරුෂකමක් අපේ සිත් තුළ තියෙන්න ඕනේ. ඒ නිසා පුදුවලට විතරක් නෙවෙයි අම්මගේ කුදු මහත්තයට පුතාලත් කරන්න ඕනේ. අම්මා දුවද පුතාද කියලා ભેදයක් නැතුව අපේ කැතකුණු අත ගෑවනා ඇයි අපිට බැරි? හාමුදුරුවන්ටත් බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවනේ ඒ කරන්න කියලා. පින්ඩ පාතේ ගිහිල්ලා පාත්‍රෙම්ම කවන්න කියලා. එතකොට ඒක කොයිතරම් ශ්‍රේෂ්ඨත්වයක් අම්මට දීලා තියෙනවද බුදුහාමුදුරුවෝ. ඒ නිසා අපිට උනත් අම්මා අපෝපස්ථාන කරගෙන අම්මා නිදා ගන්න ඇඳ යට පැදුරු කඩමල්ලක් දාලා නිදාගෙන අම්මා රකින්න අවසර තියෙනවා. ඒ නිසා දරුවෝ හැමෝම හොඳට මතක තියාගන්න ඕනේ ඒ කාරණාව. මේ කාලේ සමහර වෙලාවට දරුවෝ දෙමව්පියන්ගෙන් ඈත් වෙලා ෆෝන් එකට දෙමව්පියන්ට වැඩි ලං වෙලා ෆෝන් එකට දෙමව්පියන්ට වැඩි දරුවෝ ෆෝන් එකට ලං වෙලා ඉස්සර ආදරේ කරුණාව බලාපොරොත්තුනේ අම්මකින් තාත්තගෙන් උනාට අද ඉන්න සමහරක් ඒක බලාපොරොත්තු වෙන්නේ ෆෝන් එකෙන්. ඔබ විස බීජයක්නේ. ඒ විස බීජය අත්‍යවශ්‍ය දෙයක් වෙලානේ අද. දරුවන්ටත් අනිවාර්යෙන්ම ඕන වෙලා. ඔන්ලයින් ක්ලාස් තියෙනවනේ. ඒ හින්දා ෆෝන් එකක් නැතුව බෑ. පන්ති වෙලාවට විතරක් නෙවෙයි අනිත් වෙලාවටත් අතට යන එක තමයි තියෙන ලොකුම හිනහුරා. එහෙන්දා මහා පලිබෝධයක් ඒක ඊටමත් ප්‍රවේශමෙන් පරිහරණය කරන්න ඕනේ. දෙමව්පියන්ගේ ඇල්ම බැල්ම ඇතිව දරුවෝ ඒකට යොමු කරන්න ඕනේ. නැත්තම් ඔබේ දරුවා ඔබේ ඇස්පනා පිටම විනාශ වෙන්න
මහා භයානක කාලයක් මේක. ඕකේ හොඳයි නරකයි දෙකම තියෙනවා. අතට ගත්තාම ඒකේ නරක එක තමයි ඉස්සල්ලාම එන්නේ. නරක එක තමයි. එතකොට හොඳ එකට වඩා නරක එක සර්ච් කරලා බලන්න තමයි දරුවෝ කුතුහලයත් එක්ක වැඩිපුර ආස කරන්නේ. වැඩිපුර කැමති වෙන්නේ. ඒ නිසා දෙමව්පියන්ගේ ඇල්ම බැල්ම මැද තමයි දරුවන්ට ෆෝන් එක භාවිත කරන්න දෙන්න වෙන්නේ. එහෙම නැති වුණොත් ඔබේ දරුවා නරක කරන එකේ ප්‍රධාන වගකිය යුත්තා හැටියට ඔබම වග කියන්න වෙනවා. ඒ නිසා අපි දේශනාවලට ගියාපුවාම බණ කියනකොට මේ කාරණා මතක් කරන්නේ ඒකයි. සමහර වෙලාවට දෙමව්පියන්ට ඔළුවට ආපු නැති කාරණා බණට කියනකොට මේක මෙහෙම කරන්න ඕන කියලා හිතෙනවා. ඒ හින්දා අදම ගිහිල්ලා කෙල්ලගේ කොල්ලගේ ෆෝන් එක හොඳට පාවිච්චි කරන්න. ඒක මගේ අම්මටත් බනි. හාඳුරෝ කියපු හින්දා කියලා කිව්වොත් ඒත් කමක් නැහැ. ගිහිල්ලා බලන්න නැත්තම් ඔබේ දරුවා මොන තැනක ඉන්නවද කියලා ඔබට හිතා ගන්නවත් බැරි වෙයි. සමහර දරුවෝ මොන්ටිසෝරි යන දරුවෝ අපේ ෆෝන් එක අරගෙන අපට උගන්වනවා මේක මෙහෙමයි කියලා. ඌ දන්න තරම්වත් අපි දන්නේ නැහැ. එතකොට කොහොමද වැඩි? මගේ ෆෝන් එකේ අපේ වන්ලිගේ පොඩි එකා ගත්තාම බලනකොට ඒකේ ගේම් මංවත් දන්නේ ඒකේ ගේම් මෙච්චර තියෙනවා කියලා. ඉතින් බලනකොට මම දන්න જાති ගේම් එකක් නම් ගැහුවට කමක් නැහැ. ඒත් ඒවැය තියෙනවනේ මරා ගන්න ඒවා තියෙනවා. එකෙක් මරපුවාම ලකුණු හම්බ වෙනවා සුවපත් ඒවා. කොහොමද වැඩි? එකෙක් මරපුවාම ලකුණු හම්බ වෙනවා. දෙකෙක් මරපුවාම ඊට වැඩි හම්බ වෙනවා. ඉතින් ඒකගේ ඔළුවට යනවා මරපුවාම ලකුණු හම්බ වෙනවා කියලා. ඒක ඊළඟට ෆෝන් එකේ ඉන්නේ උන් නෙමෙයි ජීවත් වෙන ඒ වුණොත් මරාගෙන කන්න හදනවා. ඒ හින්දා එතෙන්ට එන්න දෙන්න ඉපා. හොඳට බලන්න. ඒ හින්දා හරිම අවදානම් කාලයක්. ඉස්සර දරුවන්ට සෙනෙහස දීලා ආරක්ෂා කරපු ක්‍රමයට නෙවෙයි අද සෙනෙහස දීලා ආරක්ෂා කරන්න තියෙන අද කාලයත් එක්ක ඒක වෙනස් වෙලා. එහෙනම් අද එදාට වඩා ටිකක් වෙනස් විදිහට තමයි දරුවන් ගැන අවධානය යොමු කරන්න වෙලා තියෙන්නේ. පොන්චි හාමුදුරුවරු උනත් හදා ගන්නකොට අපේ වැඩිහිටි ගුරු තාත්තලා වගේ හාමුදුරුවා ගුරු හාමුදුරුවෝ හරිම ප්‍රවේශමෙන් ඒ දරුවෝ හදන්න ඕනේ. පෝෂණ උස්මහත් කරන්න ඕනේ. ඒ අය ආරක්ෂා කරගන්න ඕනේ. මොකද ළමයා කියන්නේ ලා කියන්නේ ලපටි, මා කියන්නේ මනස, යා කියන්නේ යා කරනවා. ලපටි මනසක් යා කරනවා කොහාටද? ලෝකයට. ලෝකයට ලපටි මනසක් යා කරද්දී ඊටමත් ප්‍රවේශමෙන් ඊටමත් සියුම් ආකාරයෙන් යා කරන්න ඕනේ. පුංචි කාලේ දරුවන්ගේ ඔළුවට වැටෙන ටික තමයි ඒ දරුවන්ගේ මුළු ජීවිත කාලය පුරාවටම බලපවත්වන්නේ. ඒ නිසා මේ පුංචි කාලේ ඔළුවට ලැබෙන අවවාද අනුශාසනා වැරදි විදිහට ලැබුණොත් එතකොට දරුවාගේ අනාගතේ වැරදි විදිහටයි සකස් වෙන්නේ. ඒ නිසා දෙමව්පියෝ ගෙදරක රණ්ඩු වෙනකොට උනත් මොකද දෙමහල්ලෝ සමහර වෙලාවට ගෙවල් වල කතා බහ යෙදෙනවා, රණ්ඩු සරුවල් වෙනවා. මව්වරුපියෝ අපි දන්නවනේ ගෙවල් වල. එතකොට දරුවෝ ඉස්සරහා කිය යුතු කාරණා සහ නොකිය යුතු කාරණා තියෙනවා. ස්වාමියයි භාර්යාවයි කතා කරන සමහර දේවල් දරුවෝ ඉස්සරහා කතා කරන්නේ. දරුවෝ ඉස්සරහා ස්වාමියයි භාර්යාවයි කතා කරන්නේ නෙවෙයි කතා කරන්නේ. දරුවෝ ඉස්සරහා කතා කරන්නේ අම්මයි තාත්තයි කතා කරන ඒවා. එකම පිරිමියා තුළ එකම ගැහැණිය තුළ භූමිකා රාශියක් තියෙනවා. එක තැනක ගැහැණිය අම්මාගේ භූමිකාව, තව තැනක භාර්යාවගේ භූමිකාව, තව තැනක ස්වාමියාගේ තව තැනක ගුරුවරියගේ භූමිකාව, තම වෙලාවක ගෘහණියගේ භූමිකාව, තව වෙලාවක උපාසිකාවගේ භූමිකාව, තව වෙලාවක සහෝදරියගේ භූමිකාව. ඒ වගේ එක එක භූමිකා තියෙනවා. පිරිමි අයට තාත්තා වෙනවා, සමහර වෙලාවට සහෝදරයා වෙනවා, සමහර අවස්ථාවට එක එක භූමිකා තියෙන ස්වාමියා වෙනවා. ඒ නිසා ඒ භූමිකාවල ජීවත් වෙනකොට ඒ විදිහට අපි කටයුතු කරන්න ඕනේ, ක්‍රියා කරන්න ඕනේ.
දරුවෝ ඉස්සරහා අම්මගේ තාත්තගේ භූමිකාවයි තියෙන්න ඕනේ. ඒ නිසා පෞල් ජීවිතවල දරුවන්ගේ පෞලෙත් අවුල් ඇති වෙන්න ප්‍රධාන හේතුව තමයි දෙමව්පියන්ගේ සමහර වෙලාවට වැරදි වචන. ඒ නිසා දරුවෝ ඉස්සරහා වැරදි වචන භාවිත කිරීමෙන් වළකින්න ඕනේ. දරුවන්ට තමන් තරහ වුණ කෙනෙක් තමන් එක්ක පවුලේ නෑයෝ තරහ වෙන අවස්ථා තියෙන. හැබැයි දරුවන්ට තරහ උගන්වන්න හොඳ නැහැ. සමහර වෙලාවට අපි දන්නවා අපි මේ රටේ ලෝකේ හැමතැනම යන අය මිනිස්සු අපිට කතා කරනවා. මිනිස්සුන්ගේ තියෙන තොරතුරු අපිට කියලා දෙනවා. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් ඒ අයගේ ජීවිතවල වැරදුනේ කොතනද කියලා. සමහර වෙලාවට වරද පෙන්නනකොට වැරදින්න ඕනේ හැමතැන වැරදිලා ඉවර වුණාට පස්සේ අපි ගාවට ගොඩක් ප්‍රශ්න එන්නේ. ඒ නිසා ඊටමත් ප්‍රවේශයෙන් යුතුව දරුවෝ හදන්න ඕන ක්‍රියා කරන්න ඕන කාලයක්. කෙසේ නමුත් දරුවෝ හැම කෙනාම මතක තියාගන්න ඕනේ අම්මා තාත්තා වෙනුවෙන් අපේ ජීවිතේ හැමදාම යුතුයකම් කරන්න ඕනේ. ඒ යුතුයකම් කරන්න ඕනේ. සමහර වෙලාවට අද බොහෝ තැන්වල හැරිච්ච දැසට සලකනවට වඩා වෙහිච්ච දැසටයි සලකන්නේ. ඉන්න කාලේ රෙද්දක් අන්දවන් රෙද්දක් හැට්ටියක් අරන් දෙන්නේ නැහැ. චීත්තයක් බැනියමක් සරමක් අරන් දෙන්නේ නැහැ. වැරහැලි ඇඳුමක් ඇඳගෙන හිටියට මැරුණට පස්සේ මල කඳට හොඳම ඒක අන්දවනවා. බෝරිච්චි දාපු සාරි අන්දවනවා. අපි දන්නවා සමහර මලකෙවල් වලට අපි ගියාපුවාම මැරෙන්න ඉස්සෙල්ලා ගිහිල්ලා බලනකොට කුස්සියේ පැත්තේ රෙදි කඩ මල්ලක් උඩ ඔහේ දාලා ඉන්න අම්මගේ මල මෙනියගෙන ආවට පස්සේ හොඳම මල් ශාලාවේ වැඩිම ගණන් දීලා පෙට්ටිය කරලා නිකන් මල් නෙමෙයි ප්‍රෙස් මල් දාලා මිනිය සරසනවා. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. මෙහෙමත් ගොන් හරක් කියලා හිතින් හිතලා එනවා. නේද? කරන්න දෙයක් නැහැ. මම නම් හිතින් හිතලා එන කෙනෙක් නෙමෙයි. කටින්ම කියලා එන්නේ අපි මෙහෙමයි කියලා. ඒක වෙනම කතාවක්. ඒ වුණාට සමහර වෙලාවට අපි එහෙම දැකලා තමයි ඉන්නකම් වතුර උගුරක් දෙන්නේ නැහැ. ඉන්නකම් මැසි මදුරේ කලවන්න දුනාට මැරුණට පස්සේ මල කඳට පවන් ගහ මැස්සෝ එළවනවා. අනේ මෙහෙමක් මොකුන්ද? ඊළඟට ආවතුරු වඩම්මල සාංගික දාන දෙනවා අටපිරිකර පූජා කරනවා අඬනවා හොම්බතලෙන්ද ගහන්න හිතනවා හඬද්දි. ඇත්ත වශයෙන්ම එහෙම හිතිලා තියෙනවා. එහෙම හිතිලා තියෙනවා. අපේ පවුල් වලත් එහෙම ඒවුන් හිතලා තියෙනවා නැත්ති නෑ. ඔය අපේ ආච්චි මැරිච්ච වෙලාවේ අනේ අම්මේ මම කමලා කිව්වා. කමලට දෙන්න හිතනවා දත් වහල්ල වැටෙන්න. කමලා ජීවිතේට අම්මා බලන්න ඇවිල්ලා නෑ. වැරුණට පස්සේ අම්මා කමලා කිව්වා. ඉතින් බලන්න. ඉතින් එහෙම කියන බඩු ඉන්නව කරන්න දෙයක් නෑ. ඉතින් ඒවා දිහා බලලා සංවේගය ඇති කරගන්න එක තමයි තියෙන්නේ. හැදෙන්න හැබැයි කියන්නත් ඕනේ. ඉතින් හොඳට මතක තියාගන්න මිනිස්සු කවදාවත් රවට්ටන්න බෑ. රැවටෙන්නේ අපිමයි. අපිට කවදා හරි අපේ හෘද සාක්ෂියෙන් අපිට විඳවන්න වෙනවා. ලෝකේ කාට බොරු කරත් තමන් බොරු කරගන්න බෑනේ. තමන් උපස්ථාන කළ එකක් හරි තමන් කරපු කැපකිරීමක් හරි තමන් කරපු හැම දෙයක් ගැනම හොඳ හෝ නරක ඒක තමන්ගේ හිත දන්නවා. මිනිස්සු ලෝකෙට පේන්න කොයිතරම් hina වෙලා හිටියත් හිත ඇතුලෙන් මැරෙන වෙලාවෙ වෙනකන් විඳවන්න වෙනවා. ඒ නිසා අම්මට තාත්තට උපස්ථාන කරන්න සලකන්න මැරුණට පස්සේ මොකක් හරි පෙට්ටි කඩමල්ලක දාලා බලලා ගත්තට කමක් නැහැ. මොකද තියාගන්න බෑනේ. අම්මලා තාත්තලා ගොඩක් ජීවත් වෙනකොට hina වී සතුටින් ඉඳයි කල්පනා කරන්න. ඒගොල්ලෝ අදහස් කරන්න ඒගොල්ලන්ගේ අරමුණ අපි වැඩිහිටි නිවාසවලට යනවා. ඒ ගියපුවාම අම්මලා කියන කතා අහපුවාම ජීවිතේ පා වෙනවා. මේ මහා හොඳ දරුවෝ ලොකු පවුල් වල දරුවෝ රටවල් වල එහෙම නැත්නම් වෛද්‍යවරු එහෙම නැත්නම් එහෙම ලොකු තාරාන්තර දරන මිනිස්සුන්ගේ අම්මලා වැඩිහිටි නිවාසවල මුළු ජීවිතේම එළියට ඇවිදින් බලාගෙන ඉන්නවා තමන්ගේ දරුවෝයි කියලා. කොයිතරම් ඒ හදවත් පිච්චෙනවද? ඒ අම්මගේ හදවත පිච්චෙන ගානට ඒ දරුවන්ට කවදා හරි බිඳවන්න නම් වෙනවා ඒකාන්තයි. දරුවෙක් අම්මෙක් තාත්තෙක් දරුවෝ එනකොට බලාගෙන ඉන්න අවුරුද්දක් ලං වෙනකොට තමන්ගේ දරුවෝ බලාගෙන ඉන්නව එනකම්
එහෙම නැතුණාම ඒ පිච්චෙන පිච්චිල්ල ඒ තියෙන වේදනාව වචන වලට නම් හරවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා කවදාවත් ඒ වගේ රත්තරන් හදවත් දැවෙන වැඩ කරන්න එපා. ජීවිතේ හැමදාම අවසන් හුස්ම රැල්ල හෙලනකම්ම අම්මට ආදරය කරන්න, තාත්තට ආදරය කරන්න, ඒ අය වෙනුවෙන් කැප කරමින් උපස්ථාන කිරීම කරන්න. මහා ලොකු දේවල් දෙන්න නැති වුණාට කමක් නැහැ. ලුණුයි බතුයි හරි දීලා ඒ අයගේ හිත සතුටින් තියන්න. ඒගොල්ලෝ ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මහා ලොකු බත් පිගානකට වඩා ලුණුයි බතුයි හරි පොල් ටිකකුයි බතුයි හරි තමන්ගේ දරුවෝ තමන්ට ආදරෙන් දෙයි කියලා ඒ අය බලාපොරොත්තු වෙන්නේ. මහා ලොකු කෑම නැතුවට තියෙන දේ ආදරෙන් පිළිගන්නන්න බුදු කෙනෙකුට බුද්ධ පූජාව තියනවා වගේ. ඒ නිසා අම්මා තාත්තා ගැන කවි කීපයක් කියලා මේ ධර්ම දේශනාව නිමා කරන්න මම සූදානම් වෙන්නේ. ඔබට මේ දේශනාව තුළින් බොහෝ දහම් කරුණු මතක් කළා. පැය ගාණක් කරන්න තියෙන බණක්. ඉතින් අතරමැද නවත්තන්න වෙන කාලය හරස් වෙනවා. දැන් අද මේ පින්කමේ දායකත්වයේ අපේ ලියන්දෙනිය මහත්මිය තමයි දැරුවේ. එතුමිය මේ පින්කම වෙනුවෙන් අනුග්‍රහය ලබා දුන්නා. මම හිතන්නේ සිංගප්පූරුවේ එතුමිය ජීවත් වුණාට හම්බ කරන හැම එකක්ම අම්මා අපිට තමයි දෙන්නේ. එතුමිය හම්බ කරන හැම දෙයක්ම මම හිතන්නේ මාසෙකට වැඩසටහන් 5ක් 6ක් කරනවා. ඒකින් වැඩිපුර ප්‍රමාණයක් අනුන් වෙනුවෙන්, ධර්මයේ වෙනුවෙන්, සමාජ සත්කාර වෙනුවෙන් පරිත්‍යාග කරන එක බොහොම වැදගත් දෙයක්. මොකද මේ ලෝකේ තියෙන අමාරුම දේ තමයි තමන්ගේ දේවල් අනුන්ට දෙන එක. ඊට වැඩි එකක් තමයි දීලා හිත හදාගන්න එක. ලියන්දෙනිය මහත්මිය බොහොම ගෞරවයෙන් මේ සැරේ පහුගිය දවස්වල මමත් අර දරුවන් වෙනුවෙන් පොත්පත් ටිකක් දුන්නා. ඒකටත් අනුග්‍රහය දැක්වුවා. ඊළඟට ගිය මාසේ ධර්ම දේශනාවක් පැවැත්වුවා. දැන් අද මේ පින්කම මේ විහාරස්ථානයේ කටන පින්කම කරාලු, මේ බුද්ධ ප්‍රතිමාව පූජා කරා. තව ගොඩාක් වියලි සලාක ආදී මේ වගේ බොහෝ සමාජ සත්කාරක සේවාවන් සිදු කරන ඇතුමේ මේ රටේ ඉඳගෙන. ඉතින් අම්මට ගොඩක් පින් එහෙම දුවක් හදාපු එකට. අනුන්ගේ දුක දැකලා හිතුණු වෙන දරුවෝ හදන්න ඕන. හැමෝම එහෙමයි. අනුන්ගේ දුක දැකලා සිත්තුණු වෙන මිනිස්සු හදන්න ඕන, දරුවෝ හදන්න ඕන. ඒ නිසා ඔබතුමිය ඒ දුව අනුන්ගේ දුකේදී දුක් වෙන, සතුටේදී සතුට වෙන සංවේදී හදවතක් ඇති දුවක් බවට පත් කිරීම පිළිබඳව අනේක වාරයක් নমස්කාර ගෞරවපූර්වක ඔබතුමියට අපි ආශිර්වාද කරනවා. চিරාත් කාලයක් නිදුක් නිරෝගීව කටයුතු කරන්න, කාය චිත්ත බලය, කාය පීඩා නැතුව, චිත්ත පීඩා නැතුව, කායික හා මානසික ශක්තිය ඇතිව ඔබතුමිය නිදුක් නිරෝගීව කටයුතු කරන්න ආයු බල, වීරිය බල, ඥාන බල, යෝධ බල ශක්තිය වේවා කියලා ලියන්දෙනිය අම්මට අපි ආශිර්වාද කරන ඔබතුමිය සුවපත් වේවා කියලා. ඉතින් එතුමිය තමයි මේ මහා පින්කමට අනුග්‍රහය දැක්වේ. විශේෂයෙන් යටිහෙළගල සිරිසුමන අපේ හාමුදුරුවන්ගේ ආදරණීය අම්මට පින් දෙන්නයි මේ මහා පින්කම සිදු කළේ. එවම් මහා යතිවරයෙක් ලෝකයට බිහි කරපු ඉරක්කරන් අම්මා මේ බුදු සසුනේ මහා මහ නිවනින් සනසේවා කියලා පින් දෙනවා. ඉතින් මේ අභිනවාරාම විහාරස්ථානයේ සතර පෙරේ දායක දායිකා පින්වතුන්ලා අද මේ මහා පින්කමට එක්කාසු වෙලා අපේ සිරිසුමන හාමුදුරුවන්ට හයියක් වෙනවා, ශක්තියක් වෙනවා. ඉතින් උන්වහන්සේගේ අම්මගේ පින්කම වෙනුවෙන් සහභාගී වෙලා මේ එක්කාසු වෙච්ච පින්වත් ඔබ හැමදෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම මේ උදා වූ 2023 වසර සෞභාග්‍යමත්, නිරෝගීමත්, වාසනාවන්ත, අඩුපාඩුවක් නැති වසරක් බවට පත් කර ගන්නට තුනුරුවන්ගේ ආශිර්වාදයේ, දෙවියන්ගේ පිහිට රැකවරණයේ, දනදා හාමුදුරුවන්ගේ ජයමහා හාමුදුරුවන්ගේ ආශිර්වාදයේ ඒකාන්තයෙන් ඔබ හැමට සැලසේවා කියලා අපි පින් දෙනවා, සෙත් පතනවා, ආශිර්වාද කරනවා. ඒ වගේම සිරිසුමන හාමුදුරුවන්ටත් අපේ පොඩි හාමුදුරුවන් වහන්සේටත් අපි ආශිර්වාද කරනවා, සෙත් පතනවා, ආශිර්වාද වේවා, සෙත් වේවා, සුවපත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ලෝක සංරක්ෂිත සියලු දෙවියෝද සාදු සිතින් මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සනසේවා කියලා පින් දෙනවා. එහෙමනම් අපි අම්මට ආශිර්වාද කරලා පින් දීලා, තාත්තට ආශිර්වාද කරලා පින් දීලා, කවි ටිකක් කියලා පින්කම නිමා කරනවා. කවුරු සාදු කියලා ආදරණීය අම්මා තාත්තට සෙත්පතම ආශිර්වාද කරමු.
දසමාසයක් මා කුස තුල දරාගෙන ලේකිරි කරපුවා තුරුලේ හොවාගෙන අපමණ දුකක් විඳියම්මේ දයාවෙන වඳිනෙමු දෙපා ළඟ දන හිස නවාගෙන නැති බැරි කමත් මට නොදැනෙන නියාවෙනි දුක් කරදර මැදින් මා හැදු දයාවෙනි හොඳ දරුවෙකු වෙන්න මට දුන් ඔවාමිනි පායුග වඳින්නෙමි ආදර පියාණනි සිතින් සිතට සුවය සාදන මව්පද විය වාසනා ගතින් ගතට සිසිල සාදන පිය පද විය වාසනා ගතින් සිතින් නිතින් ගලන බව විහරණ වාසනා ජාති ජාති ඔබෙත් මගෙත් ගෙදර බුදුන් වාසනා දහසක් මා පිය සිත්වල ඇවිලෙන ගිනි නිවේවා අම්මා